කියන්නේ ඔබ කියන්නේ විවාහය කියන එකනේ. ඒ විවාහය සුරාජ් ඇත්තටම විවාහය කියන්නේ දැන් ගොඩක් අය ඒක ප්ලෑන් කරන් ඉන්නවනේ මේ වයසේදී මේ විදියට කරන්න ඕනේ මේ නැත්තම් දැන් කාලේ පයින්නවා මේ මගෙත් එහෙම වගේ ප්ලෑන් එකක් තිබ්බා. එහෙම ප්ලෑන් එකක් තිබ්බා. නමුත් ඒ ප්ලෑන් කවදාකවත් ඒ විදිහට සිද්ධ වෙන්නේ නැහැ ජීවිතේ. ජීවිතේ කවදාකවත් එහෙම සිද්ධ වෙනවා නම් එවැනි දේ කියන්නේ ඔබට ඒ කියන්නේ අහිමිවීම ඒ කියන්නේ අහිමිවීම නෙවෙයි මගහැරනකොට ජීවිතය ගැන බයක් හිතෙන්නේ නැද්ද නැත්තම් ඔබ කොහොමද මේ ජීවිතේට මුහුණ දෙන්නේ? ජීවිතේ සිද්ධ වෙන්න ඕන විදිහට සිද්ධ වෙනවා. අද ඔයයි මම මෙහෙම කතා කරයි කියලා අපි හිතුවේ නෑනේ එදා. නමුත් අද දවසේදී අපි දෙන්න වෙනම විදිහකට ඉස්සර සඳුනයිට කෝල්ස් 10ක් දීලා බලාගෙන ඉන්න සඳුනය කෝල් එකක් දෙනකම් මම මේ කියන්නේ. නමුත් අද අපි දෙන්න ටක් ගාලා කතා බහ කරනවානේ අපි ඒ තැනට ඇවිල්ලානේ තියෙන්නේ. ඒ කියන්නේ ජීවිතය කියන තැන අපි දන්නේ නැහැ කොතනද කොහොම වෙයිද කියලා. හැබැයි හැම වෙලාවෙම සිද්ධ වෙන්නේ යම් කිසි කර්මයක් අනුවනේ. එතකොට ඒ ලැබෙන දේවල් මම ඒකයි කිව්වේ මං කවදාකවත් දේවල් පස්සේ දුවන්නේ නැහනේ. ඒක යම් කිසි තුරකට ආවොත් මං ඒක ලබා ගන්නවා විතරයි. මට පොර කන්න කිසිම උවමනාවක් නැහැ ජීවිතේ සම්බන්ධ. හරි ලස්සනයිනේ මේක. අනිවාර්යයෙන්. මේ සුන්දර විදිහට යන්න පුළුවන්. මිනිස්සු කසාද බදිද්දි මට කියන්න කොච්චර බොරු කරනවද කියලා. ඒ විවාහය කරගන්න මිනිස්සු කොච්චර ගේම් ගහනවද? මිනිස්සු කොච්චර බොරු කරලා බඳලා අද ටික කාලයක් ජීවත් වෙනකොට ඒ බොරු එළියට ආවම ඒ කාන්තාව කොච්චර දුක් වෙනවද මේ මිනිස්සු මට කරේ බොරුවක් කියලා. එහෙම වෙලා දෙනවා. කාන්තාවොත් එහෙමනේ. විවාහය කියන්නේ මිනිස්සු ප්ලෑන් කළ ගේම් එකක් බවට පත් වෙනවා. මම ඒ ගේම් එක ඇතුලේ නැහැ. හොඳයි. ඔබ ඉන්නේ කොතනද? මේ ගලාගෙන යන ජීවිතය ඇතුලේ. කෙනෙක් හම්බ වෙයි. සමහරුන්ට අය හොඳ කෙනෙක් කලින්ම හම්බ වෙනවා. දැන් ඉතින් ඇත්තටම ඔය යෝජනා එන්නේ නැද්ද? එනවා නේද? යෝජනා එනවා. යෝජනා ආවට විවාහය කෙනෙක් එක ජීවත් වෙනවා කියන්නේ අපි ඒ කියන්නේ මෙහෙමයි. කලින් එහෙම අවස්ථා ගොඩාක් ලැබිලා තිබ්බා. අර එතකොට අර ඔයා කියපු ප්‍රශ්නෙත් එනවා සඳුනා. එතකොට මං මේ කාලෙදි බඳින්නම් කියලා බලාගෙන හිටපු කාලයක් තිබ්බනේ. ඒතකොට ඊට කලින් හම්බෙච්ච අවස්ථා තිබ්බ හොඳ කට්ටිය. හැබැයි පුතෝ ඔයා මට දවසක් කිව්වා මේ විවාහයක් කරගන්න හැමදේම එකතු කරගන්න ඕනේ කියලා. ඒ කියන්නේ ඔයාට ගයක් දොරක් වාහනයක් ඔයා ඒ පැත්තෙන් මේ ස්ථාවර වෙලා ඉන්න ඕනේ කියලා. ඔව් ඒක තමයි මං කිව්වේ මම ඉතින් දැන් ඒ ස්ථාවරත්වය තාම නැද්ද? නෑ දැන් ස්ථාවරත්වයක් තියෙනවා. ඒ කාලෙදී මං කිව්වේ එකයි කාලයක් තියෙනවා විවාහ වෙන්න කියලා. එතකොට ඒ කාලෙට ගියම විවාහ වෙන්න කෙනෙක් නැහැ. එහෙම අවස්ථා තියෙනවා. ඔක්කොම දැන් ඒ කියන්නේ ඔක්කොම දේවල් ටික තියෙනවා දැන් කෙනෙක් දැන් නැහැ. කෙනෙක් නැහැ. කලින් ඒවා තිබ්බේ නැහැ. නමුත් කට්ටිය හිටියා. ඉතින් දැන් පුළුවන් මේ වැඩසටහන තරු මතක වැඩසටහන නරඹන හැම අපේ ආදරණීය නෑ ඒ කියන්නේ එහෙම ඒක එහෙම කියන්නත් බෑ සඳුනේ. දැන් අපිට කියන්න බෑ මේ හැමදේම හොයාගත්තට පස්සේ විවාහයක් කියන එක. නමුත් මම කියන්නේ දේ තමයි විවාහයේදී පුරුෂයා ඒ කියන්නේ ස්වාමි පුරුෂයා කියන කෙනා වගකීම ගන්න ඕනේ පවුලේ. ඒ කියන්නේ එයාට පුළුවන්කමක් තියෙන්න ඕනේ තමන්ගේ භාර්යාවට සහ ළමයිට කන්න බොන්න දෙන්න. නමුත් අද කාලේ මිනිස්සු විවාහ වෙන්නේ ඔය කිසිම දෙයක් නැතුව බැඳලා ඉවරලා තමයි වගකීම මොකක්ද කියලා. මම ඒක මට මොකද්ද හේතුවක් හින්දා කලින්ම වගකීම් කියන දේ තේරුම් ගත්තනේ. ඉතින් එහෙම නැත්තම් යන්න හොඳ නෑ විවාහයකට. ඒ කියන්නේ ගිහිල්ලා අපි මේ කන්න නැතුව මේ කියන්නේ මේක හරි සුන්දරයිනේ. දැන් අදටත් අයියේ මම ඊටම සතුටින් ජීවත් වෙනවා.